කොහොමද යාළුවනේ මම ගිහන්න ඕසද මං අද කියන්න ආවේ අපේ මල්ලි කෙනෙක්ට වෙච්චි ඇත්ත සිදුවීමක් පොඩි හොල්මන් කතාවක් මේ දැන් අපේ මල්ලිලා ඉන්නේ දැන් මම මෙහෙ ඉන්නේ මල්ලිලාගේ දිහා තමයි මං ඉන්නේ හරිද මේක වෙලා තියෙන්නේ දැන් මාසෙකට විතර කලින් ගෙදර කවුරුත් ඉඳලා නැහැ එදා මල්ලිලා දෙන්න විතරයි ඉඳලා තියෙන්නේ හරිද ඊට පස්සේ දෙන්න එළියට වෙලා ඉඳලා මේ කවුරුත් නැති හින්දා බයට ඉඳලා එළියට වෙලා බලන් ඉදින් මේ රෑ 9ට 10ට වගේ බැලුව බලද්දි කවුද ඉන්නවලු මේ ගහ ඔය ඔතන ඉස්සරහා තියෙන ගහ මේ ගහ ඕන් ඔය ගහ ගාව සුදු ඇඳගෙන මේ ඉන්නවලු ගෑනු කෙනෙක් හරිද ගෑනු කෙනෙක් හිටියලු දැන් කොල්ලෝ දෙන්න බය වෙලා හරිද මල්ලි තව සූටි මල්ලි කෙනෙකු ඉන්නවා මේ ඒ දෙන්න බය වෙලා ටක් ගාලා ගේ ඇතුළට ආවිල්ලා දොර වහගත්තලු දොර වහගෙන ඉවරලා කාමරේට වෙලා ඉන්නවලු හරිද කාමරේට වෙලා ඉතින් ඇහෙනවලු පොඩ්ඩක් ඇවිදිනවා වගේ ගේ වටේ ඇවිදිනවා වගේ ඇහුණලු ටික වෙලාවකින් සද්ද නැති වෙලා දෙන්න හොඳට බය වෙලා පිටින් දාලා ඉඳලා තියෙන්නේ හරිද ඊට පස්සේ ওই සද්ද නැති වුණාට පස්සේ දෙන්න හොඳටම බය වෙලානේ ඊට පස්සේ එහෙම්මම දුවලා ගිහිල්ලා කියන්නේ මෙතනින් බයිසිකලේ අරගෙන ගිහිල්ලා නැන්දලා ගියා ඒක තමයි වෙලා තියෙන්නේ ඉතින් ඔයාලටත් මේ වගේ හොල්මන් සිද්ධි වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න